අපි අවුරුදු 14ක ඉඳන් අනුරාධපුරේ ආවහම බලන්න එන තැනක් තමයි මේ වෙස්සගිරිය. අද අපිත් එක්ක අපේ පුතාලා දෙන්නත් ඇවිත් ඉන්නවා. දෙවන පෑතිස් රජ සමයේ ක්‍රිස්තුපූර්ව 250 දී ආරම්භ කළා කියලා අනුමාන කරන පුදබිමක් තමයි මේ වෙස්සගිරිය. මේ පාරත් අපි ආවා ඉර නගින්න ඉස්සර පාන්දර 6ට. සතියේ දවසක් නිසා හරිම නිදහස්. පළවෙනියටම අපි ගියේ සුවිශේෂී තැනකට. මෙතන තියෙන ගලේ නිර්මාණය කළ සයනයන් තුන මේ ලෝකයේ සුවපහසු මෙට්ටවලට වඩා ඉහළින් සුවපහසුකමක් දැනෙනවා. මේවා යොදාගෙන තියෙන්නේ මේ ස්ථානයේ වැඩ සිටි භාවනා යෝගී ස්වාමීන් වහන්සේලාගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීමටයි. හරියටම අද MRI ස්කෑන් එකක් වගේ. ෂාන් නම් මෙතනට එනවලු 2002 ඉඳන්. ඒ වුණාට මම නම් එන්න ගත්තේ ෂාන් හම්බුණාට පස්සේ. බලන්න මේ ස්ථානය හරිම ලස්සනයි. අපේ පුතාලා දෙන්න මෙතන කාලය ගත කරේ හරිම සතුටින්. බලාගෙන පල්ලෙහා ලොකු බෑවුමක් තියෙන්නේ. අනිත් විශේෂම දේ තමයි ගල් පර්වතයේ මත ඉදි කරලා තියෙන සියලුම සඳකඩ පහන් සහ පියගැට පෙළ වගේම ඇතුලේ තියෙන බුදුමැදුරත් ඉදි කරලා තියෙන්නේ චන්ද්‍රකාන්ති පාෂාණයෙන්. පුරපසළොස්වක පෝයදා හඳ එළියට වගේම මීතෙල් ආලෝකයට මෙතන දිව්‍ය විමානයක් වගේ තියෙන්නේ නැති. ඒ කාලේ මෙන්න මේ රවුම් පරාවර්තනයක් වගේ ගලින් කළ ඉදිකිරීමක් මැද මීතෙල් පන්දම් ආලෝකයෙන් මේ අවට ආලෝකමත් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතනට ආවහම මේ අවට සුවිශේෂ ස්ථාන කිහිපයක්ම තියෙනවා දැක ගන්න. බලන්න අර ඈතින් පේනවා අපිට සර්ණමාලි අභයගිරිය චේතවනාරාම යන චෛත්‍ය තුනම එකට. අපිට මෙතන ඉඳන් වන්දනා කරගන්නත් පුළුවන්. ඒ වාගේම මේ කළුගල් පියස්ස සහිත ලෙනද සුවිශේෂයි. ගිලන් භික්ෂූන්ට උපස්ථාන සහ අවශ්‍ය ආයුර්වේද ප්‍රතිකාර මෙහි කරගෙන ගිය බවට එහි පොළොවෙහි බෙහෙත් ඇමරූ තැන් සනාථ කරනවා. එතනින් ඉස්සරහ පිහිටි මෙම කුඩා ගල් තුනක් උඩ නැගී ඉන්න පර්වතය ගැන කියනවා නම් එය රාවණා කාලයේ විශ්මිත ක්‍රියාකාරකමක් කියන්න පුළුවන්. මෑත කාලයේ මේ අකුණු සංනායකයක් වශයෙන් ඉදිකිරීමක් ලෙස විද්‍යුතුන් පරණු දැක්වුවත් මෙය අපගේ සිංහල බෞද්ධ ඉතිහාසයේ තාක්ෂණය සහ බුද්ධිය ලෝකයටම කියාපායි. අපේ දරුවන්ට ආශ්චර්යයක් දැක ගන්න පුළුවන් වුණා. ඔයාලා දන්නවද අපි මොනවද දැක්කේ කියලා? හැම ගල් පර්වතයක් උඩම මොනරු පිල් විදහගෙන නටන්න ගත්තා. මොනරු 10ක් වගේ එකවර පිල් විදහගෙන මේ විදියට නටනවා මමත් මේ දැක්කමයි. අන්තිමට අපි ගියේ වෙස්සගිරිය දකුණු පසින් පිහිටා ඇති ගල්ලෙන් විහාරයට. අපේ හිත් සොබාදහමෙන් මෙන්ම මෙම පින්බිමේ පිනෙන්න සමාධියට පත් වෙද්දී
අපේ දරුවන්ට ආශ්චර්යයක් දැක ගන්න පුළුවන් වුණා. එතන තනි කළු ගලින් නිර්මාණය කළ ගල් උළු අසක් සහ මැද මිදුලක් සහිත භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින්න අවශ්‍ය සියලුම දේ සපයා ඇති පුදබිමක්. මෙතන රහතන් වහන්සේලාට පූජා කළ බවට ශිලා ලේඛනද පවතී. මෙහි අවට ගල් කැටයම් කරන ලද වැසිකිලි පද්ධති අදටත් දැක ගන්න පුළුවන්. මගේ පුතාලා දෙන්න එතනින් ආවේ. වැටිලා තිබ්බ මොනර පිහාටුත් අරගෙන හරි සතුටින්.